වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් කොහොමද පාවෙනසක් කුඩුවක් හදාගන්නේ කියලා. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ විදිහට සව් කොටයක් ගන්න එක. ඉතින් මම මේ සව් කොට දාලා කපා ගත්තේ පළල ආකාර 24ක් හා දිග ආකාර 13ක් වන විදිහට. ඉතින් ඔයාලා මේ විදිහට සව් කොට 4ක් කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ විදිහට කපා ගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලා සව් කොලේ එන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා මෙන්න මේ විදිහට ඉරට ඕන වෙනවා. ඒ වගේම ඔයාලට ඕන වෙනවා කම්බි. අපි බලමු මේ කූඩුව කොහොමද හදාගන්නේ කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා කපාගත්ත කඩදාසි කොළ ටික මේ විදිහට එකට කරලා අරව ගන්න එක. හරි ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත කඩදාසි කොළ ටික. දැන් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ඔයාලා හදාගත්ත කඩදාසි කොළේ නමා ගන්න එක. ඉතින් මේ දේ නමා ගත්තට පස්සේ මේක අලව ගන්න ඕනේ. හරි ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට අලවගත්ත කඩදාසි කොළය. දැන් ඔයාලා කරන්න ඕනේ මේ කඩදාසි කොළේ එක පැත්තක තවත් කඩදාසියක් අරගෙන අලව ගන්න ඕනේ. හරි මම මේ විදිහට තවත් කඩදාසියක් ගත්තා. ඉතින් මම මේ කඩදාසිය ගත්තේ දිගයි පළලයි ආකාර 13ක් වෙන විදිහට. දැන් අපි මේ කොළය අපි හදාගත්ත කූඩුවේ අලව ගන්න ඕනේ. හරි ඉතින් ඔයාලා මේ විදිහට කොළය අලව ගත්තට පස්සේ ඔයාලා හදාගත්ත කූඩුව මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ඉරටු කුරු වලින් සමජාතවස්ත්‍රාකාර කොටුවක් හදා ගන්න ඕනේ. ඉතින් මම මේ කූඩු ගත්තේ දිග සහ පළල ආකාර 13ක් වන විදිහට. ඉතින් මේ විදිහට හදාගත්ත කොටුව ඔයාලා කූඩුවේ අනිත් පැත්තෙන් අලව ගන්න ඕනේ. කොටුව අලව ගත්තට පස්සේ ඔයාලා කූඩුව පේන්නේ මෙන්න මේ විදිහට. හරි දැන් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට කම්බි දෙකක් අරගෙන මෙන්න මේ විදිහට හතරස් වෙන විදිහට බෙද ගන්න ඕනේ. අපි බලමු මේක බෙදගෙන කොහොමද එන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා කම්බි දෙක බෙදගත්තට පස්සේ එන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ඉටි උණු කරලා පොගව ගත්ත කපුරු දෙක කැල්ලක් මේ විදිහට ගන්න එක. ඊට පස්සේ මේ කපුරු දෙක කැල්ල මේ විදිහට ඔයාලා කම්බි දෙක අතරින් මේ විදිහට තියා ගන්න ඕනේ. හරි ඉතින් ඔයාලා ඒ කපුරු දෙක කැල්ල පත්තු කරාට පස්සේ මේ විදිහට ඔයාලා කූඩුවේ වාෂ්ප පිළලා උඩ යන්න බලනවා. අපි බලමු මේ කූඩුව කොහොමද උඩ යන්නේ කියලා.